බක්මහා අකුණු වේදිකා නාට්‍ය නිර්මාණය වුණේ ප්‍රංශ නවකතාවක් පදනම් කරගනිමින්. එය සුරින් නිෂ්පාදනය කරන ලද බක් මහාදීගේ චිත්‍රපටය ග්‍රාමීය ප්‍රභූ පන්තියේ අනාචාරයත් වංචනික බවත් කාමාශක්ත බවත් සාමාන්‍ය ගැමියෙකුගේ අවංක බවත් ඍජු ප්‍රේමයක් සැසඳුණු ප්‍රහසන සිනමා සිත්තමක්. වර්ෂ 1970 තිරගත වූ දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට ගීත 11ක් අඩංගු වූ අතර පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ ආදර හැඟුම් ගීතය එයින් සුවිශේෂී තැනක් හිමි කරගත්තා. රූමත් සේවිකාවක් වූ පබුලිනා වෙත ආකර්ෂණය වන බලව්වේ මුදලිතුමා ඇයව වසඟයට ගැනීමට මාන බලන අතර එක් රාත්‍රියකදී ඇයව සිය උයනේදී මුණ ගැසීමට කතිකා කර ගන්නවා. නමුත් මෙහිදී ඇයගේ ගැලවීමට ඉදිරිපත් වන බලව්වේ හාමිනී හෙවත් ළමා තැනී පබුලිනා ලෙස සැරසී සිය සැමියා මුණ ගැසීමට යන අතර පබුලිනා සමග ප්‍රේම ආලිංගනයට පැමිණෙන මුදලිතුමා පබුලිනාසේ වෙස්කින සිටින තම බිරිඳ දැක දැඩි ලෙස ලැජ්ජාවට පත්ව තම වරද අවබෝධ කරගන්නවා. තරුණ රූමත් සේවිකාව පිළිබඳ ප්‍රේමයෙන් ආශක්තව ඇය හා පෙම් සුව විඳීමට පැමිණ සිටින මුදලිතුමාගේ සිත තුළ උපදින නලියන ආදර සිතුවිලි මෙසේ ගීතවත්ව ඔහුගේ මුඛාභිනයෙන් ඉදිරිපත් කෙරෙනවා. ආදර හැඟුම් නුපුරුදුයි මට නුපුරුදුයි.
කවයි ඒ හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් ආදර හැඟුම් සැලෙන තරු එලි මගේ හද තුල කරයි විමසිලි සැඳ අඳුරේ සැලෙන තරු එලි මගේ හද තුල කරයි විමසිලි නැගෙන ගනාදුර වඩයි සිතුවිලි මේ මගුල් රෑ බිඳේ ඉවසිලි ආදර හැඟුම් ආදර හැඟුම් ආදර කිමද ඔබ මල් කුම